කොළඹ දිස්ත්‍රික්කයේ කිලෝමීටර් 46ක දිග ප්‍රමාණයකින් යුත් ජාතික මාර්ග වැඩි දියුණු කිරීම සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 50ක අරමුදල් සපයා ගැනීම පිණිස අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල් සමග ණය ගිවිසුමකට එළඹිලා තියෙනවා. එම ණය මුදල යටතේ වන අවසන් ව්‍යාපෘතිය වශයෙන් කිලෝමීටර් 6.7කින් යුත් මහරගම පිළියන්දල මාර්ගය හඳුනාගෙන තියෙනවා. එම මාර්ගයේ 1 කිලෝමීටරයක ප්‍රමාණයක් දැනටමත් වැඩි දියුණු කර ඇති අතර ඉතිරි කිලෝමීටර් 5.7ක ප්‍රමාණය පැකේජ් 3ක් යටතේ සංවර්ධනය කිරීමට තීන්දුව කළා තියෙනවා. ඒ අනුව A සහ C කොටස්වල කිලෝමීටර් 4ක ප්‍රමාණය වැඩි දියුණු කිරීමේ කටයුතු ණය මුදලේ ප්‍රතිපාදන යටතේ දැනටමත් ආරම්භ කරලා තිබෙන්නේ. B කොටස වන ඉතිරි කිලෝමීටර් 1.7ක ප්‍රමාණය වැඩි දියුණු කිරීම සඳහා එකී ණය මුදලේ අරමුදල් ප්‍රමාණවත් නොවන බව හඳුනාගත්තා. එනිසා මහරගම පිළියන්දල මාර්ගයේ B කොටසේ කිලෝමීටර් 1.7ක් දිග ප්‍රමාණය ශ්‍රී ලංකා රජයේ අරමුදල් මගින් අලුත් වැඩියා කිරීම පිණිස වැඩ බලන ප්‍රවාහන මහා මාර්ග සහ නාගරික සමග ඇමතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දුන්නා.